ඔයගලන්ට GTA V එක ලැබුණා ෆෝටෝ 4GB RAM එකේ. මෙන්න මේක විසඳුම අනිවාර්යෙන් දාන්න මේ ෆයිල් එක මාරම ලැප්ස් එකක් වෙනවා. ඉස්සරහට අපි තවත් ලැප්ස් එක එක බයිට් මොඩ් ඇඩ් කරන විදිය දානවා. මම සබ්ස්ක්‍රයිබ් කරලා බලන්න මේ යන වීඩියෝ එක ලැබෙනවා. හලෝ ගයිස් බලාගන්න ඉතින් ඔයගලන්ට පේනවා ඇති මගේ ස්පෙක්. ඔයගලන් දැන් performance වලට ගිහින් මම පෙන්නන ඔයාලට i3 4th gen එක Core 2 එකේ ගහන්න පුළුවන්. 12GB RAM තියෙන හැබැයි 4GB එකේ ගහන්න පුළුවන්. Intel HD graphic 4400 තියෙනවා හැබැයි ඔයගලන්ට Core 2 onboard graphic වලින් ගහන්න පුළුවන්. ඔයගලන් බලාගන්න මගේ ස්පෙක් ටික. එහෙනම් බලාගෙන අපි යන් දාන විදිය බලන්න ලැක්ෆික්ස් ෆයිල් ටික. ඉස්සල්ලාම ඔයගලන්ට මෙන්න මේ ෆයිල් එක ඕනේ. ඒකෙන් අර ඕපන් IV වගේ තියෙන එක අන්න ඒක ඔන්නෝම කනෙක්ට් දීලා ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ අරක එක්ස්ට්‍රැක්ට් කරගන්න. එක්ස්ට්‍රැක්ට් කරන එක බලමු අපි විස්තර ටිකක් කතා කරමු. ඉතින් අලුතින් channel එක පටන් ගත්තේ. හින්දා අනිවාර්යෙන් subscribe කරලා කමෙන්ට් කරලා like කරලා පුඩු ඉන්න මේ ලොකු සපෝට් එකක් දෙන්න බලන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඒ සපෝට් එක දෙන එක. මොකද අලුතෙන් channel එක පටන් ගත්තාම කොහොමත් කරගෙන යන්න ටිකක් අමාරුයි මුල් කාලේදී. අනිවාර්යෙන් ඔයගොල්ලන් සපෝට් එකක් දෙයි කියලා හිතනවා. එහෙනම් තමයි එක්ස්ට්‍රැක්ට් වෙලා යනවා. හරි මේ වගේ මේකට R1 S2R ඕන බයික් එකක් දැම්ම හැකි මේ GTA V කියන ගේම් එකට. එහෙම මොඩ් කරලා ඔයගොල්ලන් දකින්න ඇති මම දාපු වීඩියෝ එකෙත් එහෙම මොඩ් කරපු බයික් එකකින් මම යන්නේ. ඒ විදිහට තව බයික් දැම්ම හැකි මාර මාතල් ගේම් එකක්. හරි එහෙමනම් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න. ඊට පස්සේ ඕපන් IV එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔහොම එකක් එනවා. ඒක ඔයගොල්ලන් ඩබල් ක්ලික් කරලා ඕපන් කරගන්න. ඊට පස්සේ Grand Theft Auto කියලා වැටේ. ඒක Windows දීලා starting කියලා වැටේ. ඊට පස්සේ ඔක යනකම් ඉන්න. ඊට පස්සේ අර උඩ තියෙන edit mode කියලා එක. ඒක දීලා ඒක yes කරලා ඔයගොල්ලන් පල්ලෙහාට ඇවිල්ලා බලන්න. guys ඔයගොල්ලන්ට තියෙනවා පල්ලෙහාට ඇවිල්ලා නෙමෙයි. අරක බලන්න එක්ස්ට්‍රැක්ට් කරපු එක. එක්ස්ට්‍රැක්ට් කරපු එකේ guys ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මෙහෙම ෆයිල් එකක්. මම පෙන්නන්න ඔයගොල්ලන්ට ෆයිල් එක. එසල්න ප්‍රසන්ට් කියලා එකක් තියෙනවා. ඒකෙන් පළවෙනි එකට දීලා Rockstar එකට ගිහින් GTA V ගිහින් ඔන්න ඔය ෆයිල් එක කොපි කරගන්න. ඒකේ quick access වලට ගිහින් document වලට ගිහින් Rockstar games වලට ගිහින් GTA V ගිහින් එතනට paste කරගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ සරල දෙයක්. ඔන්න බලා ගන්න කරන දේ. ඔයගොල්ලන් මෙතන තව ෆයිල් ටිකක් තියෙනවා guys. ඔයගොල්ලන්ට පේනවා save වල අන්න ඒ ටික දාගන්න. මේ දාගන්න තියෙන local disk C එකට දෙකක් තියෙනවා. තුන මම කොපි කරගත්තාට දෙකක් දාන්න ඕනේ. paste කරන්න උතනින්. paste කරපුවාම මගේ replace දෙන්න අහනවා. මම replace දෙන්නේ නැහැ. ඔයගොල්ලන් replace කරන්න අහන්න ඕනේ ඔයගොල්ලන්ගෙනුත්. ඇහුවේ නැතත් යන්න නැත්නම් replace කරන්න. හරි ඊට පස්සේ ආයි අපි යන් ඊළඟ ෆයිල් දාන එක විදිහට දැන් අපි මෙන්න මේක එහෙම ඕපන් කරන්න එපා. මට හැමතිස්සෙම වරදිනවා. ඒක ඇදගෙන ගිහින් අපි ඕපන් IV එකට paste කරන්න.
පේස් කරපුවාම ඉන්ස්ටෝල් දෙන්න ආයේ ඉන්ස්ටෝල් ඔබලා mods folder කියලා දෙන්න. හරි ඊට පස්සේ මම කැන්සල් කරාට ඔයගොල්ලෝ mods folder දෙන්න. එතකොට ඉන්ස්ටෝල් වෙනවා. විනාඩි 20ක් විතර යනවා. 20ක් කියන්නේ පැය භාගයක් විතරයි. ඊට පස්සේ දෙවෙනි එකත් එහෙම කරන්න. ඒකට විනාඩි 15ක් විතරයි. ඊට පස්සේ තුන්වෙනියට තියෙන එක කරන්න එපා. දෙවෙනියට තියෙන එකත් ඔහොම mods folder ඊට පස්සේ ඒක හරි. එච්චරයි තියෙන්නේ එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ලයික් කරලා එනං කොල්ලෝ අපි ගියා අනිවාර්ය